අපි අද බලමු කුජ දෝෂය කියන්නේ මොකක්ද කියලා. කුජ දෝෂය නැත්නම් බෞම දෝෂය නැත්නම් අඟහරු දෝෂය කියලා හඳුන්වන මෙම කුජ දෝෂය කියන්නේ මොකක්ද? ඔබගේ හඳහනේ මොන ආකාරයෙන්ද මේ යෙදෙන්නේ කියන එක අපි අද සාකච්ඡා කරනවා. ඒතර බොහෝ වෙලාවට මේ කුජ දෝෂය පිළිතුරන ආකාරය අනුව බොහෝ දෙනෙක් බය වෙනවා මේක විවාහය වෙන්න බෑ. විවාහයට දැඩි ලෙස බලපානවා කියලා. නමුත් එහෙම එකක් නැහැ. දැන් මේ කුජ දෝෂය කියන එක අපේ මේ හඳහනේ මේ කොටස් 12ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි කියලා හඳහනේ කොටස් 12ක් තියෙනවා. එතන මේ කොටස් 12න් ස්ථාන 6කම කුජ දෝෂය පවතිනවා. පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, හතරවෙනි කොටුව, හත්වෙනි කොටුව, අටවෙනි කොටුව සහ 12වෙනි කොටුව යන මේ කොටු 6කම කුජ දෝෂය පවතිනවා. එතකොට සාමාන්‍ය ලෝක ජනගහනයෙන් 50%කට මෙම කියන දෝෂය පවතිනවා. එතකොට ඔබගේ හඳහනේ කුජ දෝෂය තිබුණු පමණින් ඔබ විවාහය සඳහා බිය විය යුතු නැහැ. අපි බලමු දැන් ඔබගේ හඳහනේ කුජ දෝෂය පවතිනවද නැත්නම් කොහොමද පවතින්නේ කියන කාරණාව පිළිබඳව. එතකොට ඔබගේ ජන්ම පත්‍රයේ මේ පළවෙනි කොටුවේ මෙතන කුජ ග්‍රහය එහෙම නැත්නම් කුයන්න සඳහන් වෙනව නම් මෙතන කුජ දෝෂය තියෙන කේන්ද්‍රයක් බවට පත් වෙනවා. ඒතර පළමුවෙන්නේ කුජ ග්‍රහය පිළිතුරනවා නම් එම කේන්ද්‍රයේ කුජ දෝෂය පවතිනවා. ඊළඟ මේ දෙවැන්න. අපි අද කලින් මේ කොටු එක මේ පැත්තට 1 2 මේ පැත්ත. ඒතර දෙවෙනි කොටුවේ කුජ ග්‍රහය මේ පිළිතුරනවා නම් නැත්නම් කුයන්න සඳහන් වෙලා තියෙනවා නම් හඳහනේ මේ හඳහනේ කුජ දෝෂය පවතිනවා. ළඟට 1 2 4. හතරවැන්නේ නැත්නම් හතරවෙනි කොටුවේ කුජ ග්‍රහය පිටා තිබෙනවා නම් එම හඳහනේ කුජ දෝෂය පවතිනවා. ඊළඟට හත්වැන්න 1 2 3 4 5 6 7. හත්වැන්නේ ඔබගේ ජන්මපත්‍රයේ කුජ ග්‍රහය පිටා තිබෙනවා නම් එම ජන්මපත්‍රයේ මේ කියන කුජ දෝෂය පවතිනවා. ඊළඟ අටවැන්නේ කුජ ග්‍රහය පිටා තිබෙනවා නම් එම ජන්මපත්‍රවලත් කුජ දෝෂය නැත්නම් මේ බෞම දෝෂය කියන එක පවතිනවා. ඊළඟ 12වැන්න. 12වැන්න කියන්නේ මේ ස්ථානය. එතන මෙම ස්ථානයේ කුජ ග්‍රහය පිටා තිබෙනවා නම් එම කේන්ද්‍රවලත් කුජ දෝෂය පවතිනවා. මම ඒතර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කේන්ද්‍ර කොටු 12න් කොටු 6කම අපි මේ කියන දෝෂය පවතිනවා. 1 2 4 7 8 12. එතකොට මෙන්න මේ කියන ස්ථානවල ඔබගේ ජන්මපත්‍රයේ කුජ ග්‍රහය පිළිතනවා නම් මේක කුජ දෝෂය නැත්නම් බෞම දෝෂය කියලා අපි හඳුන්වනවා. එතකොට මේක විවාහ දෝෂයක් තමයි. හැබැයි මේක විවාහ වෙන්න බෑ හෝ විවාහයේ බිඳ වැටෙනවා කියන තැනද එම මතේ නැහැ. මේකට හඳහනක් ගලපගන්නේ කොහොමද කියන කාරණාව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා.